හලෝ කොහමද? මම හිතුවා ඔයාලත් එක්ක වොයිස් කරමු කියලා. උදේ 6ට විතර ඇහැරිලා තඩබඩ කාලා රෙඩි වෙලා තේකක් බීලා තේක බිව්වොත් දවසින් වැඩක්ම නැහැ. තේකක් බීලා ඉක්මනට ගියා පාඩම් කරන්න. 6:30 විතර ඔන්න මම පාඩම් වලට පටන් ගත්තා. මම වොයිස් කරන්න හිතපු හේතුව කියන්නද? අයන චූට්ටක් විතර වැඩිපුර වෙලා වෙනවා මට මේ ටයිප් කරන්න ගියාම. ආයෙ මං කියන්න හිතම්ම ඉඳපු දෙයක් තමයි මට දැන් සමහර අය මං දැක්ක කමෙන්ට්ස් වල දානවා ලයිව් කරන්න එපා ඒ වෙලාවට පාඩම් කරන්න YouTube කරන්න එපා එහෙම. මෙහෙමයි හරි මං තේරෙනවා ඔයාලා ඇත්ත කියන්නේ ඒ වුණාට මං කියන්නේ කිසිම මට තව මොටිවේෂන් එකක් නැතුව පාඩම් කරන එක හරි අමාරු වැඩක්. එතකොට මට සාමාන්‍යයෙන් දැන් YouTube කරනකොට ඔයාලා දාන කමෙන්ට්ස් එකන් and මම මගේ වැඩ මම රෙකෝඩ් කරන එකත් එක්කන් මම වැඩක් කරනවා. මං වෙනුවෙන් කට්ටියක් ඉන්නවා ප්‍රේ කරන. අන්න ඒ වගේ පොඩි පොඩි සිතුවිලිත් එක්කන් මට තව වැඩ කරන්න මේක මොටිව් එකක්. තේරෙනවනේ කියන දේ. ඉතින් අන්න ඒකයි මම YouTube කරන්නේ. ඒක මට ටයිම් වේස්ට් වෙන වැඩක් නෙමෙයි. It's productive to me. ඔන්න ඔය ටික තමයි බාලජි වල කරේ. ඒක ඇත්තට පාඩම් කිරීමක් නෙමෙයි රිවයිස් කිරීමක්. හැබැයි ඒ ටික කරනත් මට පැය 3:00ක් විතර ගියා ඉතින්. ඊට පස්සේ පටපට ගාලා ගිහිල්ලා වොෂ් එකකුත් ඉක්මනට දාගෙන ආවා ඊළඟ සෙෂන් එකට. 12ට විතර දෙවෙනි සෙෂන් එකත් පටන් ගත්තා. මං දැන් කරන්නේ දුෂ්ටාවිතාව essays මම ඊට කලින් කරලා තිබ්බේ. ඒ වුණාට මං ස්ටාර්ට් කරලා මට කම්ප්ලීට් කරගන්න බැරි වෙන ඔක්කොම ටික. ඉතින් දැන් ඒ ඊටු ටිකත් කම්ප්ලීට් කරලා දාලා දුෂ්ටාවිතාව essays වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්නයි මේ යන්නේ. ඔයාලා නෝට් කරලා තියෙනවා නම් ඔයාලා දැකලා ඇති මගේ වීඩියෝස් වල කොමර්ස් සබ්ජෙක්ට් එකට අදාළ පොත් ඔන්න එහෙම මෙහෙන් ඇවිල්ලා යනවා. ඒකට ඒ මොකක්ද ඒකට දාලා කතාව කියන්නද ටිකක්. ඒක මෙහෙමයි. දැන් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ඉතින් චුට්ටක් අනාගතට පස්සේ එන්නේ මහදන මුත්තල වැඩිනේ. ඉතින් එනවා එක එක්කෙනා වරක කරන්න තිබ්බනේ මේක කරන්න තිබ්බනේ. අපෝ එහෙමද මගේ දුවේ එහෙ මගේ පුතා මෙහෙ. ඉතින් ඔහොම කිය දැන් මටත් කිව්වා දැන් කොමර්ස් වත් කරන්න ආයෙ සයන්ස් කරන්න එපා නෝම කිව්වා. මාත් ඉතින් උත්තර දී ගන්න බැරි සිටුේෂන් එකක ඉන්නේ. මාත් හා කියලා කාලයක් කොමර්ස් කරා. ඉතින් 25 දී මම කොමර්ස් කරා. ඉතින් කොමර්ස් කරනකොට ලේපොට් ටික තමයි ඔය තියෙන්නේ. ඒ උනාට බයෝ කරපු කෙනෙක්ට කොහොමත් ආයේ එයා ඩොක්ටර් කෙනෙක් වෙන්න හේන දැකලා ඊට පස්සේ කොමර්ස් කරනවා කියන්නේ කොහොමත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඇත්තටම අමාරු හිතට එකඟ කරන්න බෑ. දැන් මම කොමර්ස් වලට මොකක්වත් කියනවා නෙමෙයි. දැන් කොමර්ස් කරපු කෙනෙක්ට ආර්ට් කරනවා කියන එක ඇත්තට කරන්න බැරි වැඩක්. ඒක මොකද එයා හේන දැක වෙන පාත් එකකට යාට එක බෑ. ආර්ට් කරන කෙනෙක්ට කොහොමත්ම මුකුත් නොකර ගෙදරටලා ඉන්න බෑ. මොකද එයා හේන දැක ටීචින් වෙන්න පුළුවන්, ලෝයර් වෙන්න පුළුවන් මොකක් හරි. මම කිසිම සබ්ජෙක්ට් එකකට මුකුත් කියනවා නෙමෙයි. තේරෙනවද මම කියන දේ? ඒක ඩොක්ටර් කෙනෙක් වෙන්න හේන දැක කෙනෙක්ට කොහොමත් එහෙම කරන්න බෑනේ. මාත් තිගන ඔය හේතුව නිසාම ආයෙ පටන් ගත්ත 2026 දී බාලජි කරන්න. මොකයි උනේ? එතකොට මේ තියන්නේ මං essays ලියන්න කියන්නේ essays මං කොහොමද කරන්නේ කියන එක චුට්ටක් ඒවල ඩේටා එකතු කරන්න හදපු කොලයක්. මං යන්ත්‍ර විද්‍යාව essay කොහොමත් කරලා තිබෙන නිසා යන්ත්‍ර විද්‍යාව කොට පාඩ කරා. ඒ වගේම දුෂ්ටාවිතාවත් කරපු නිසා ඒකත් මං පාඩ කරා. ඊට මට හිතුණා මේ පාඩම් වයිස් නෙමෙයි මං ප්‍රශ්න අංක විදිහට දාලා පාඩ කරොත් හොඳයි කියලා. ඊපස්සේ යටින් මං ආයෙ ප්‍රශ්න අංක ටික දාලා හදාගත්තා වෙනම සෙට් එකක්. පැනින් කියනවා ඒකයි මේ මං පාඩ නැති උනින්න වෙනකම්ම. ඔන්නාව දැන් ඊට පස්සේ දැන් යන්ත්‍ර විද්‍යාව කියන්නේ පස්වෙනි essay එක නිසා පස්වෙනි කොටුව එකේ පාඩ කරා. මට පදාර්ථයේ ගුණ වලට අදාළ කොටුව පාඩ කරගන්න බෑ. මොකද මම දුෂ්ටාවිතාව විතරනේ වෙනකම් කරලා තියෙන්නේ. මම ප්‍රත්‍යස්ථතාව ආය මොකද්ද පෘෂ්ටිඝාතතිය මේ දෙක තව කරපු නැති නිසා මට තාම ඒකට අදාළ essay එක පාඩ කරන්න බෑ. එනිසා ඒක දැනට තියලා දැන් යන්කෝ කෙමිස්ට්‍රි පැත්තට. කෙමිස්ට්‍රි වලට ගියාම මම කෙමිස්ට්‍රි වල කරා විද්‍යුත් රසායන. එනිසා ඒ කොටුව මම පාඩ කරා. හැබැයි මේ පල්හ essay
සෙට් එකේ පාට කරන්න මම අංකි දන්නේ නැහැ. ඔය දන්නේ කෙනෙක් කියන්නේ යන්නකො මට මේ විද්‍යුත් රසායනය කියන්නේ කියවෙන එසේ එකද නැත්නම් කියවෙන එසේ එකේ පාට් එකක්ද කියලා. මට පිළිගන්න හරියටම ෂෝ එකක් නැති නිසා මම ඒක පාට කරේ නැහැ. ඒක හැම මිතුරු කරා. අතන කොටු 4ක් තියෙනයි කියලා මම පස්සේ කියන්නම් ඔයාලට. 3 වෙනකොට ඒ වැඩ ටිකක් ඉවර කරලා ලන්ච් එක කන්න ගියා. බත විද්දෙවෙනි බතේ. අන්න 4 වෙති ආයෙත් සුපුරුදු විදිහට වැඩ පටන්ගෙන ඒකත් කරන් ගියා. මම දැන් මේ දවස්වල ඕගනික් කරන්නේ. මොකද ඕගනික් වල වීඩියෝස් ගොඩක් තිබ්බා. ඉතින් ඕගනික් පටන් ගත්ත කරන්න. ඇත්තටම මේ මම කරන්න ඉඳියේ නැහැ මේ රාම්දේව් සර්ගේ ක්ලාස් එක මම ඇත්තට බලන් ඉඳියේ නැහැ. හැබැයි මම දැක්ක දැන් මේ YouTube කරන එක මට තියෙන තවත් වැදගත්කමක් හොර වාසියක් තමයි මට සජෙෂන්ස් හම්බෙනවා. ඉතින් ඒ වගේ හම්බෙච්ච එකක් තමයි මේ රන්දීර් සර්ගේ වීඩියෝ බලන්න ඕගනික් වලට ඒක හොඳයි කියලා. ඉතින් ඒ නිසා ඔයාලගේ කමෙන්ට් එකකින්ම මම තෝරගත්ත වැඩක් තමයි මම මේ සර්ගේ වීඩියෝස් බලන්න පටන් ගත්ත එක. බලන්නකෝ මට YouTube කරන කොච්චර වැදගත්ද කියලා. මට හොඳ කමෙන්ට්ස් හම්බෙනවා එකකින්. මේ හොඳ කමෙන්ට්ස් කියලා කිව්වේ මේ හොඳ අක්කී එහෙමයි අරකයි මේකයි නෙමෙයි. මේ මට වැඩ කරන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් හම්බෙනවා ඒක මං කිව්වේ. ඉතින් ඔයාලා හිතනවා නම් තව මොකක් හරි මං කරන්න ඕනේ කියලා හිතන වැඩක් ඕර් මට මගේ ලකුණු වැඩි කරගන්න මොකද ඔයාලගේ තව ඔයාලා ගාව ටිප්ස් තියෙනවා නම් ඒ ටිකත් මට කියාගෙන යන්නකෝ. අනිවාර්යයෙන් මම try කරනවා ඒවා. කමෙන්ට්ස් කියලා විතරක් නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ යන පාඩම් කරලා මහන්සි වෙලා හවස විතර අපේ සිය ගෙන දුන බන් වගේ. ඒකත් කාලා නිදිමත යන්නත් එක්කන් කොෆි එකකුත් හදාගෙන ඒක මොන හිරහ කර කකා ඉඳියයි තිම්මා. දැන් මේක කාලා බීලා ඉවර වෙලා ඊට පස්සෙත් මම වැඩ කරා. මට ඒක රෙකෝඩ් කරන්න අමතක වුණා. ඇත්තට ඒකයි ප්‍රශ්නේ. බලන්න කවුද ඉන්නේ කියලා. මෙයාට දැන් මම කොතනද එයා එතන. පාඩම් කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් පාඩම් කළ ඉවරනකන් එයා ඉන්නවා. ඉතින් මං එනකන්. එහෙමයි තව දවසේ ගෙවනේ. ඔන්න 11 මාර්ට් විතර වැඩ ටික ඉවර කරා. ඉවරයි ඉතින් මගේ වැඩ දැන්. ආයි වීඩියෝ එකකින් එන්නම් කොහෙනම්.